මුලින්ම අපි අපේ ඩෝ එක අනා ගන්න ඕනේ. ඒකට බටර් ග්‍රෑම් 125යි ලුණු තේ හැඳි භාගයයි අයිස් වතුර කෝප්ප එකහමාරක් වගේ අපිට අවශ්‍ය වෙනවා. ඊට අමතරව පාන් පිටි ග්‍රෑම් 250ක් තමයි මම මෙතනදී අරගෙන තියෙන්නේ. මුලින්ම පිටි ටික මේ විදිහට හොඳට හලා ගන්නවා. ඩෝ එක හදන ඔක්කොම ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාලට පෙන්නන්නම්. මොකද මේකේ ප්‍රධානතම දේ ඩෝ එක හරියට හදාගන්න එකනේ. එතකොට මේ විදිහටම ඔයාලා ඩෝ එක අනාගත්තොත් මේක රසම රසට එනවා. මේ විදිහට එකපාරක් හොඳට අපේ පාන් පිටි ටික හලා ගන්නවා. ඊට පස්සේ අපේ අර ලුණු තේ හැඳි භාගයක් තමයි මම ගත්තේ. ලුණු තේ හැඳි භාගයක් මේකට එකතු කරගන්නවා. ඇත්තටම අද මේක අපේ තාත්තා තමයි ඔයගොල්ලොත් එක්ක හදන්නේ. අපේ තාත්තා අපිට හවසට කන්න හදලා දෙන ස්පෙෂල් රෙසිපි එකක් තමයි මේක. මේ විදිහට ගෑරප්පුවකින් මේක මික්ස් කර ගන්නවා. මුලින්ම අතින් මේක ගන්න නැහැ. මොකද එතකොට අතේ හැමතැනම ගෑවෙනවා. ඒ නිසා ගෑරප්පුවක් පාවිච්චි කරලා තමයි මුලින්ම මේක මික්ස් කරගන්නේ. ඊට පස්සේ බටර් ග්‍රෑම් 125ක් තියෙනවා. බටර් ටිකත් එකතු කරගන්නවා. ඒ කියන්නේ කූල් බටර්, ඒ කියන්නේ කූල් වෙලා තියෙන බටර් කියුබ් එකක් ගත්තොත් හොඳයි. අර ගොඩාක් දිය වෙලා තිබ්බොත් තෙල් ගතිය එන නිසා මේ විදිහට කියුබ් එක අරගෙන හොඳට ගෑරප්පෙන් එක පොඩි කර ගන්නවා. ඊට පස්සේ මේකට වතුර පොඩ එකතු කරනවා. ඔක්කොම වතුර ටික එකපාර දාන්නේ නැහැ. වතුර පොඩ දදා මේක මේ විදිහට ගෑරප්පුවෙන් එහෙට මෙහෙට කරගන්නවා. මේක ඉතින් වෙජ් කෙනෙක්ට උනත් හදාගන්න පුළුවන්. මොකද මම බිත්තර එකතු කරන්නේ නැහැ ඩෝ එකට. ඒ නිසා මේක වෙජිටේරියන් කෙනෙක්ට උනත් චිකන් නොදා වෙජිටබල්ස් මොන හරි විතරක් දාලා හදාගන්න පුළුවන්. මම මේක චුට්ටක් ෆාස්ට් යවනවා. මොකද නැත්තම් මේක ගොඩක් දික් වෙන නිසා අර ඩෝ එක අනන හැටි හරියටම පෙන්වන්න ඕන නිසා තමයි මම මේක ඔයාලට ඔක්කොම පෙන්වන්නේ. ඔය විදිහට ඔක ගෑරප්පුවෙන් යම්කිසි පදමකට අරගෙන ඊට පස්සේ අපි අතින් අනන්න පටන් ගන්නවා. අතින් ඩෝ එක අනන හැටි ඔයගොල්ලෝ හොඳටම බලා ගන්න. මොකද යනන විදියෙන් තමයි ඩෝ එක කොච්චර සොෆ්ට් එකට එනවද කියන එක තීරණය වෙන්නේ. ඔන්න දැන් අතින් අනන්න පටන් ගත්තා. මේ පේන විදියට ටික මේක අනා ගන්න රතේ හැමතැනම ගා ගන්න නැතුව. ඩෝ අනන්න දන්න කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ. මොකද මේක අර අලුතෙන්ම ඉගෙන ගන්න අයත් මාත් එක්ක එකතු වෙලා ඉන්න නිසා තමයි මම ඔක්කොම ස්ටෙප් බයි ස්ටෙප් පෙන්නන්නේ. ගොඩක් වෙලාවට කට්ටිය කියනවා ඩෝ ඇනුවට ඒක හරියට එන්නේ නැහැ, සොෆ්ට් වෙන්නේ නැහැ, නැත්නම් වතුර ගතිය වැඩි වෙනවා එහෙම කියලා. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම නැතුව හරියට අනා ගන්න විදිය මෙතන මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අර වතුර ඔක්කොම එකපාර දාන්න නැතුව මේක කරන්න ඕනේ. සමහර අය ගොඩාක් දිය වෙච්ච බටර් දානවා. එතකොටත් තෙල් ගතිය වැඩි වෙලා ඩෝ එක අනා ගන්න අමාරු වෙනවා. එතකොට මේ කියලා දීපු ට්‍රික්ස් වල පාවිච්චි කරොත් ලේසියෙන්ම ඩෝ එක අනා ගන්න පුළුවන්. මම මේ ටිකත් ෆාස්ට් ෆෝවර්ඩ් කරා. හයියෙන් යනවා. මෙතන වෙලාව නැත්තම් වැඩියෙන් යන නිසා. ඔයාලට ඒත් පේනවනේ මේ විදියට මේක අනා ගන්න. දැන් ඔයාලට පේනවා මේ විදිහට මේක අපි දැන් රෝල් කරගන්නවා. ඒ කියන්නේ දිග අතට රෝලක් වගේ තමයි මේක දැන් අපි හදාගන්නේ. මේ විදිහට හොඳට අතින් තද කරලා හොඳට මේක ඇනෙන්න ඕනේ. හොඳට මේක අනා ගන්නවා. ඊට පස්සේ අත් දෙකම පාවිච්චි කරලා මේ විදියට මේක හොඳට අනා ගන්න ඕනේ.
අපි ඉතින් ගෙදර අයට කන්න හදන හින්දා ග්ලව්ස් මොකද පාවිච්චි කරේ නැහැ. අනික මේක ඩෝ එක අනද්දී අමාරුයි ග්ලව්ස් දැම්මම. ඔය විදියට හොඳට මේක රෝලක් වගේ හදා ගන්නවා. ඊළඟට ඔන්න ඔහොම එක ගුලි කර ගන්නවා. එතකොට මේ විදියට හොඳට මනාගත්තොත් ඔයාලට ආයි ඩෝ අනන එකේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳටම ඩෝ එක එනවා. ඔන්න දැන් මේ ටික ඔක්කොම දෙපැත්තෙන් ලං කරලා මේක බෝලයක් වගේ හදාගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් ඩෝ එක හරියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකට ෆිලිංග්ස් දාගන්න තමයි ඊළඟට අපිට තියෙන්නේ. මං වෙජ් වගේම නන් වෙජ් ෆිලිංග්ස් වලට දාන හැටි කියලා දෙන්නම්. චීස් දාලා එක එක විදියට ෆිලිංග්ස් දාන හැටි අපි බලමු. එතකොට මේ ඩෝ එක විනාඩි 30ක් බත් කොලයකින් වහලා හරි මොකකින් හරි වහලා විනාඩි 30කට පස්සේ තමයි අපි ඊටු වැඩ ටික පටන් ගන්නෙ. මේක හොඳට විනාඩි 30ක් රෙස්ට් කරන්න දෙන්න. ඒ අතරේ මම මෙන්න මේ ටික පොඩියට කපා ගන්නවා. මිරිස්, ලූණු, ඒ වගේම කැරට් මම අරගෙන තියෙනවා. ඔන්න මම දැන් ඒ ටික පොඩියට කපාගෙන තියෙනවා. ඊට අමතරව මම සොසේජස්, චිකන් නුත් අරගෙන තියෙනවා. එතකොට මේ ටික තමයි මම අරන් දෙන්නේ පොඩියට කපාගෙන තියෙන චිකන් උත්. ඕවා තමයි අපේ ෆිලිං එකට අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව චීස් ගන්නවා. ඒක මම ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ ගත්ත එළවලු වෙන වෙනම පොඩ්ඩක් කුක් කරගන්න ඕනේ. මෙතන කැරටුයි යමු මිරිසුයි මම එකට කුක් කරගන්නවා. ඔයාලට බෙල් පෙපර් වගේ දේවල් තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තවත් රසයි. මම ගෙදර තියෙන දේවල් තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ මෙතන සොසේජස් ටිකත් පොඩ්ඩක් කුක් කරගන්නවා. ඊට පස්සේ චිකන් එකටත් ලුණුයි ගම්මිරිසුයි දාලා ඒකත් හොඳට කුක් කරගන්නවා. මේ විදියට. මෙතන එකත් හොඳට දැම්බුනට පස්සේ පේන විදිය ඔය ටික කොහොම කුක් කරලා තියා ගන්නවා. ඔන්න දැන් පැය භාගයක් ගිහිල්ලා තියෙන්නේ. පැය භාගයකට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදියට ඩෝ එක හොඳට සොෆ්ට් වෙලා තියෙනවා. පේනවා. දැන් අපි මේ විදියට පිටි ටිකක් ලෑලුරුට දාගෙන ඩෝ එක තියා ගන්නවා. මේක අපි තුනී කරගන්න හදන්නේ දැන්. ඒකට මුලින්ම අපි මේකෙන් භාගයක් කපලා ගන්නවා. මුළු එකම ගන්න නැහැ එකපාර. භාගයක් කපලා ගන්නවා. ඔයාලට පේනව නේද මේ ලස්සනට මේකේ මැද්ද හොඳට අර අපි ඩෝ එක හරියටම අනාගත්ත නිසා ලස්සනට පේන්න තියෙනවා. දැන් මේ විදිහට භාගයක් අරගෙන මේක අපි රෝලින් පින් එකකින් හොඳට තුනී කරගන්නවා. මේක කිසිම අමාරු නැහැ. කියන්නේ හાર્ඩ් නැහැ. හරිම සොෆ්ට් එකට හොඳට අපි අනාගත්ත නිසා මේක තියෙනවා. හරිම ලේසියෙන් තුනී කරගන්න පුළුවන්. මේ විදියට හැම පැත්තකින්ම තුනී කරගන්න. ඊට පස්සේ මෙහෙම අර මේක ඇලෙන්නේ නැති වෙන්න සැරින් සැරේ හැම උඩට පිටි පොඩ පොඩ දදා තුනී කරද්දි තුනී කරන්න. නැත්තම් මේක ඇලෙන්න බලනවා බෝඩ් එකේ. ඒ දේවලුත් හොඳට ඔළුවේ තියාගෙන මේ විදිහට කරගන්න. ඊළඟට දර හොඳ ෂීට් එකක් වගේ මේක කැඩෙන්නේ එහෙම නැහැ. හොඳට තුනී වෙනවා.
ඊට පස්සේ මේ තියෙන්නේ මම ගන්න මෝල්ඩ් එක. දැන් මේ වගේ එකක් තමයි මම ගන්නේ. මේකේ පිට පැත්තට තමයි මම ඇත්තටම පිටි එක දාන්නේ. කියන්නේ ඇතුල් පැත්තට නෙමෙයි පිට පැත්තට. මොකද ඇතුළ චුට්ටක් පොඩි වගේ. එළියට දැම්මම ටිකක් ලොකුවට ගන්නට එන හින්දා ඔයාලට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ගාව මීට වඩා ලොකු මෝල්ඩ්ස් තියෙනවා නම් ඒක ඇතුළට හරි දාගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම අර හැඩේ හරියටම ගන්න ඕනේ හින්දා මෙහෙම එළිය පැත්තට තමයි දාන්නේ. මුලින්ම මෙහෙම එළියේ ඒක වටේ බටර් ගා ගන්න. නැත්තම් මේක බේක් වුණාට පස්සේ අපිට ගලව ගන්න බැරි වෙනවා. මේ විදිහට බටර් ගාගෙන හොඳට වටේටම දැන් පේරනේ ඔය විදිහට බටර් ගාගෙන ඊට පස්සේ අපේ පිටි එකෙන් ටිකක් මේක වටේට දාන්න තමයි අපි හදන්නේ. මේ විදිහට අර අපි තුනේ කරගත්ත පිටි එකෙන් මෙම කොටුවක් කපා ගන්නවා. කපාගෙන මම මෙහෙම මෝල්ඩ් එකේ පිටට තමයි දාන්නේ. මට ටිකක් ලොකුවට ඕන හින්දා අර චිකන් එහෙම දාන එකට. ඔයාලා ගාව ලොකු මෝල්ඩ්ස් තියෙනවා නම් මේක ඇතුළටම දැම්මත් ප්‍රශ්නයක් නෑ. ඇතුළට දැම්මොත් ගොඩක් ලස්සනට හැදෙයි. මම ගාව තියෙන මෝල්ඩ්ස් පොඩි නිසා මම මේ විදිහට පිට පැත්තට තමයි පිටි එක දාන්නේ. මේ විදිහට හොඳට ඒක හැඩය අපි හදා ගන්නවා. ඔන්න දැන් ඒක හරි. ඒක පැත්තකින් තියලා ඔක්කොම ටික ඔය විදිහට අපි මෝල්ඩ්ස් වලට දාගන්නවා. ඊට පස්සේ අපි මේ ඔක්කොම ටික විනාඩි 15ක් වගේ oven එකේ බේක් කර ගන්නවා. ඒක අර හොඳට බේක් වෙලා හයි වෙලා එනකන් විනාඩි 15ක් විතර බේක් කර ගන්නවා. ඊට පස්සේ මේ විදිහට බිත්තර දෙකක් මෙහෙම ගහ ගන්නවා. මේකටත් ලුණුයි ගම්බිරිස් චුට්ටකුයි දාලා තියෙන්නේ. ඔයාලා බිත්තර කන්නේ නැත්නම් මේක එකතු කරන්න නැතුව ভেජිටබල්ස් විතරක් එකතු කරන්න පුළුවන්. මේක හොඳට මේ විදිහට ගහ ගන්නවා. ඊට පස්සේ චීස් අපිට අවශ්‍ය වෙනවා. මම චෙඩර් චීස් තමයි ගන්නෙ. ඔයාලට ඒව නැත්නම් හැපි කව් චීස් උනත් ගන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මොසරෙල්ලා චීස් උනත් මේකට ගන්න පුළුවන්. ඔන්න දැන් අර ටික බේක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒවට අපි ෆිලිං දාගන්නවා. මේ පළවෙනි එකට මම මේ විදිහට චිකන් දාගත්තා. ඊට පස්සේ අපි අර ගහගත්ත බිත්තර එකෙන් පොඩ්ඩක් මෙහෙම දාගන්නවා. මේ විදිහට බිත්තර දැම්මම හරිම රසයි. මේ විදිහට බිත්තර ටික එකතු කරගන්නවා. එතකොට මම කිව්වා වගේ ඔයාලට බෙල් පෙපර් එහෙම තියෙනවා නම් ඒවත් එකතු කරන්න පුළුවන්. එතකොට තවත් රසයි. දැන් මම ඊට පස්සේ මේ විදිහට චෙඩර් චීස් උඩින් දාගන්නවා. ඔයාලා හැපි කව් චීස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක chicken egg and cheese විදිහට තමයි මේක යන්නේ. ඊට පස්සේ තව එකකට මේ විදිහට සොසේජස් උයි ভেජිටබල්ස් උයි දාලා චිකන් උත් දාගන්නවා. දැන් වෙජිටේරියන් කෙනෙක් නම් මේකට ভেජිටබල්ස් උයි චීස් උයි විතරක් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බෙල් පෙපර් වගේ දේවල් එකතු කරගන්න පුළුවන් වෙජ් කෙනෙක් නම්. ඊට අමතරව මේකට බේකන් එහෙම නැත්නම් ප්‍රෝන්ස් ඒ වගේ එක එක විදිවලට ඔයාලට කැමති ෆිලිං එකක් දාගෙන හදාගන්න පුළුවන්. හැබැයි ඔයාලට මතකතොර බිත්තර දාන එක කරන්න. මොකද බිත්තර දැමම ඇත්තටම හොඳ රසක් එනවා. ওই විදිහට මම ඔන්න තව එකක් ෆිල් කරගන්නවා මෙහෙම සොසේජස් දාලා බිත්තර දාලා උඩින් චීස් දාගන්නවා. ওই විදිහට තමයි මම එක එක විදිහට මේකේ ෆිලිංස් එකතු කරගත්තේ. ඊට පස්සේ අපිට මේක ආයෙමත් බේක් කරගන්න තියෙන්නේ. ආයෙමත් විනාඩි 10ක් 15ක් අතර ඔයාලා බේක් කරගන්න. ඔයාලට පේනවා උඩ චීස් ටික එහෙම හොඳට මෙල්ට් වුණාම. ඉතින් ඒ වෙනකන් මේක ආයෙ හොඳට බේක් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් ෆිල් කරගත්තා. ඊට පස්සේ බේක් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි අන්තිමේට ෆයිනල් ලුක් එක එන්නේ. ඉතින් ඔයාලා මගේ රෙසිපි එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මේ වගේ අලුත් රෙසිපීස් බලන්න මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. thank you හැමෝටම bye.